ඔබේ ජීවිතේ තීරකයා බවට පත් වෙන්නේ ඔබමයි. දැන් අපි හැමදෙනාගේම ජීවිතේ තියෙනවා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුවේ තියෙන්නේ දුක ජීවිතයට එකතු කරගන්න නෙවෙයි. හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ සැප ජීවිතයට එකතු කරගන්න. එතකොට කවුරු හරි හිතනවා නම් බුදුදහම ඇතුලේ සැප ප්‍රතික්ෂේප කරලා අන්තවාදී දුක්ඛදායක ගමනක් ගැන කියලා දීලා දුක 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 කියලා ජීවිතය මිනිස්සුන්ට එපා කරවලා කලකිරවන තැනක් කියලා මේක තමයි සමාජගත වෙලා තියෙන ලොකුම වැරැද්ද කෙනෙකු බුදුදහමෙන් ඈත් වෙන්න. ඒ නිසා අපි කල්පනා කරන්න වෙනවා ජීවිත ගැන ලෝකෙ ගැන මනා අවබෝධයක් බුදුදහම ඇතුළේ ඇති කරගත්තොත් කවදාකවත් ඔහුගේ ජීවිතය එපා වෙන්නේ නැහැ. ඔබට මං කිව්වා වගේ අපි පුරුදු වෙලා තියෙන ජීවිතයේ සැප පස්සේ ගිහිල්ලා සැප නොලැබෙනකොට මොකද්ද මේ ජීවිතේ වැඩක් නැහැ කියලා ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති කරගෙන නරියා මිදි තිත්තයි කිව්වා වගේ උපේක්ෂාවට එන්න කැලෑවලට යන්න එහෙම නැත්නම් සිල් ගන්න මේ වගේ තැනකටපත් වෙන්න. දැන් අපිට තේරෙනවා වැඩි හරියක් සිල් සමාදන් වෙන්නේ නැත්නම් දිහා බැලුවම වැඩි හරියක් ඉන්නේ අඥානවන්තයෝ. ඒක පැහැදිලිවම කියන්න ඕන. ඒකට හේතුව මොකද්ද දන්නවද? Taman ජීවිතේ සැප කියලා බලාපොරොත්තු වෙච්ච දේ පස්සේ ගිහිල්ලා ඒක නොලබෙනකොට අනේ මේ ලෝකේ වැඩක් නැහැ. මේ ලෝකෙ තිත්තයි කියලා මොකක් කරනවද? හොයාගෙන යනවා උපේක්ෂාව. හැබැයි දන්නේ නැහැ ඒ හොයාගෙන යන්නේ තවත් මනාපයක් කියලා. හැබැයි ජීවිතේ තේරුම් ගත්ත ප්‍රඥාවන්තයෝ ජීවිතේ ඒ විදිහට බය දුවන්නේ නැහැ. බය හැංගෙන්නෙත් නැහැ. බය පලාගෙන යන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දිහා අපි හැරිලා බැලුවොත් ඒ ශ්‍රාවකයන්ගෙන් වැඩිම පිරිසක් හිටියේ රාජරාජ මහා අමාත්‍යවරු ව්‍යාපාර කරපු මිනිස්සු. ඒ මිනිස්සු තමන්ගේ ව්‍යාපාර අසාර්ථක කරගෙන නැහැ. එතකොට ශාසනයේ අග්‍රදායක තනතුරු දරපු අනේපිඩි සිටුතුමාත් හොඳ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරය උපරිමයෙන් කෙලපැමිණිච්ච කෙනෙක්, සාර්ථක කරගත්ත කෙනෙක්. ඒ නිසා ජීවිත අසාර්ථක කරවනවා, ජීවිත කලකිරවනවා කියනවා නම් බුදුදහමින් ඒක බුදුදහම නෙවෙයි වෙනමම ප්‍රතිපදාවක් කියන එක මතක තියාගන්න ඕනේ.